ඔයාගේ ඔළුව උස්සන් ඉන්න ලියද්දි පහත් කරන්න එපා. මූණ මේසේ හේතු කරන් ඉන්න එපා. බෙල්ල හරෝ ඉන්න එපා. පාඩමට අවධානයෙන් ඉන්න. අපි මේක ට්‍රාන්ස්ලේට් කරමු. ඔයාගේ ඔළුව උස්සන් ඉන්න ලියද්දි මේක කමාන්ඩ් එකක් go home වගේ ක්‍රියාපදයෙන් පටන් ගන්න. මෙතන අදාළ verb එක hold. hold එක ඔක්ස්ෆර්ඩ් එකේ බලන definition එක හොගන් යම් කිසි position එකකට දිගටම තියන් ඉන්නවා. එතන hold something adverb or preposition. එතන ඒක එහෙම තමයි භාවිත කරන with formal විදිහ තමයි hold එක කියන verb එකේ. ඒක අපිට හිතලා හදන්න බෑ. ඒවා ඔක්ස් ඩික්ෂනරි තියෙනවා. එහෙම බලලා ඉතින් පාඩම් කරගන්න ඕනේ. එතන ඔයාගේ ඔළුව your head noun එකක්. එතන මෙතන උස්සගෙන up. එතන ළමයි බිම් බලාගෙන ඉන්නවනේ. එතන ඔළුව තියන් ඉන්නවනේ. අන්න ඒ වගේ අන්න ඒ වගේ අවස්ථාවක තමයි මේ කියන්නේ hold your head up. hold your head up. ඔයාගේ ඔළුව උස්සන් ඉන්න. ලියද්දි කියන කෑල්ල conjunction එක සම්බන්ධ කරන්න ඕනේ. when තමයි conjunction word එක. එතන you අතින් දාලා right තමයි verb එක. එතන present tense තමයි conjunction එකේ එකක් භාවිත කරද්දී මෙතන භාවිත කරන්න වෙන්නේ present tense. එතන when you write ඔයා ලියද්දි අපිට ඒක කරන්න පුළුවන් when writing කියලා. you අයින් කළා ing දාලා when writing. එතන hold your head up when writing මාරු කරලත් කියන්න පුළුවන් hold your head up when writing. sorry when writing hold your head up. මේ කමා එකක් දාන්න ඕනලා කමා එකක් දාලා වෙන් කරන්න ඕනේ. පහත් කරන්න එපා. මේකට command එකක් don't go මේ negative command එකක්. එතන lower තමයි verb එක lower something. you head එක අතින් දා ගන්නවා. මොකද සිංහල වගේම ඉංග්‍රීසි වල ප්‍රකාශ කරන්න ඕනේ තේරෙන විදිහට. don't lower your head. don't lower your head. මූණ මේසේ හේතු කරගෙන නැත්නම් ඔළුව මේසේ හේතු කරගෙන ඉන්නවනේ. එතකොට අන්නේ command එක go home වගේ විතර negative command එකක්. ඒතර මේක අදාළ හොඳම verb එක rest. rest කරන්නේ ඔළුව තියන් ඉන්නේ. ඒතර something. ඒතර your face. මුණ හේතු කරගෙන ඉන්නවා කියමු. ඒතර නැත්නම් ඔළුව ගන්න පුළුවන් ඉතින්. don't. ඒතර මේසේ උඩනේ on the table on preposition එකක්. table noun එක. ඒතර don't rest your face on the table. නැත්නම් don't rest your head on the table. බෙල්ල හරෝ ඉන්න එපා. මේ command එක negative command එකක් තමයි go home don't go home. ඒක keeps doing something. මේ keep කියන verb එකේ මෙහෙම දාන්න බලා keep plus ing verb එකක් දාලා ඒක මතක තියාගන්න. හරවන කියන්නේ turn. ඒක keep turning. your neck බෙල්ල කියන්නේ the neck කියලා කියන්න පුළුවන්. නමුත් අදාළ පුද්ගලයාට දාන්න you අතින් දාන එක තමයි ගැලපෙන්නේ. don't keep turning your neck. පාඩමට අවධානයෙන් ඉන්න. command එකක් go home වගේ මේක verb එකකට stay. stay කියන verb එක පස්සේ adjective එකක් දාන්න පුළුවන්. focus එක adjective එකක් ඊට focus on something. යමක කෙරෙහි අවධානයෙන් ඉන්න. on කියන preposition එක upon හරි on හරි භාවිත කරනවා. එතකොට පාඩම the lesson. එතකොට stay focus on the lesson.